උඹලා දන්නේ නැති වුණාට සඳුවයි සචිනයි හොරෙන් රූම් යනවා. ඇත්ත. අර ටිකට් දාගෙන එනවා කිව්වා. ගේමින් දෙලොම් WhatsApp මොකෝ වෙන්නේ ලංකාවේ දින්නේ නෑ බං මං කොරියාවේ ඉන්නේ බං. අනිල්ල මේ සෙන්ටර් කොණ්ඩේ කේස් එක හරිද නෑ බං කොණ්ඩේ කේස් එක හරි නෑ තව පොඩ්ඩක් තියෙනවා එහෙම. කකුලත් එක පොඩ්ඩක් හිර වෙලා. කවුද මේ රෙස්ට් ආදින්නේ? අයින්නේ රෙස්ට් ඒ මෙතන කමෙන්ට් එකක් දාලා අක්කත් එක්ක වලි දා ගන්න නැද්ද? කඩ දුන්නා ෂොට් එක මචං ගන්නවානේ. තියන්තන් ආව ඉන්න ඉන්න. මොයි බං ආවා. සෙන්ටර් ලයිව් බලන් ගහන්න හිටියේ බං බලත් එක්ක බෑ. මේ පොඩ්ඩයි ස්කිල් දාගන්න. කට වහපන්. බලන්න බලන් ගහන්නේ නැහැ එහෙමද? බලන් ගහන්නවා. මේ සෑන්ටා පොඩ්ඩක් ටිපර කරන්න කියලා නේ. අනේ මම ඔය ලොල්ලෝ ගහුවට මං ටිපර් වෙන්නේ නැහැ බං. 20 ගන්නින්. අයිසි ටීම් පොල්. චැට් එකේ උණ්ඩ තියෙන හරිමාගේ ප්‍රශ්නේ. මට ඉක්මනට ඇග්‍රීමන්ට් එකක් එන්න කියපන්කෝ කියනවා. උඹට ඉක්මනට ඇග්‍රීමන්ට් එකක් එයි. මොන ෂොට් එකද? මොන ෂොට් එකද කියන්නේ? සැන්ටා උඹේ සෙටින් වීඩියෝ එක මරු බං. ට්විස්ට් ටික පට්ට හොඳේ. අන්න ඒකනේ කියන්නේ පුතේ. දාන්නේ මැච් එක. දාලා නැති බේ කැන්සල් කරේ කවුද? මම නෙවෙයි ස්කිල් දාගන්න. සැන්ටා අයියා විල් එක්ක තරහද? නෑ මං කාත් එක්කත් තරහ නෑ. පන්නස් පොය දැන් මේකයි උනේ. සඳුයි සචිනයි වලි යන්න මොකක්ද දන්නව හේතුව? සඳුයි තනියමනේ හිටියේ ජපානේ. තරුව හිටියේ ගෙදරනේ. දෙන්න රැයට කොහොම හරි වීඩියෝ කෝල් ගන්නවලු සචිනයි සඳුව. ඊට පස්සේ දැන් සඳුව තරුව එක්කන් ආවනේ ඊට පස්සේ බෑනේ වීඩියෝ කෝල් ගන්න සචිනට. අන්න හරියට හරි ක්‍රෑෂ් වුණා අන්න ඊට පස්සේ පොඩ්ඩක් දෙන්න අතර ප්‍රශ්න මතුවන අඹු සැඹි ප්‍රශ්න. ඕක තමයි ඔය හේතුව මචං. ලක්කන කියපු ගමන් තරහ වෙලා ගියා යා පැටියා. මොකද්ද කිව්වේ මේ ක්‍රෑෂ් වුණා? ක්‍රෑෂ් වුණා නම් කවන්නේ. ක්‍රෑෂ් වීඩියෝ කෝල් එකක් ගත්තා ඊට පස්සේ හරි හරි ඒක අපි බේරුවා. සැන්ටා TikTok live ඉන්නවද? TikTok නෑ බං YouTube විතරයි. ඔක්කොම යාළුවෝ මල්ලි. පස්සට කිව්වා නේද බලු කතා. නෑ පිස්සුද? එම කියනවද? මලක් නොවනු බෑගසක්. සතින් නිකන් හදුත් එක්ක යාළුවෙ වෙන්න කියලා. හරි. අද හුඟ කාලෙකින් මම උඹ ලයිව් එකෙන් දැක්කේ මාව මතකද දන්නේ නැහැ රන්දික. රන්දික මතක නෑ රන්දික යා සෝරි ඈ. ලොල්ලා මල්ලි තරහ වෙලා ගියාලු ක්‍රෑෂ් වුණා. ඇත්ත. සතින් ලයිව් දාන්න කියන්න සතින්ට ලයිව් දාන්න කියන්න. එකෝද හුත්ත උඹ?